මේ තියෙන්නේ අපේ ඉරිදා ක්ලාස් එකේ අපේ ළමයි කරපු ලස්සන 3D කේක් එක. ඉතින් මේකට හැම දෙයක්ම අපි කේක් වලින් තමයි කරලා තියෙන්නේ. චොක්ලට් කේක්, චොක්ලට් අයිසින්, ඒ වගේම චොක්ලට් ගනාෂ් සහ ෆොන්ඩන්ට් පාවිච්චි කරලා තමයි මේ හැම දෙයක්ම නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ලොකු මහන්සියක්, ලොකු කැපකිරීමක්, ලොකු කාලයක් ගත වුණා අපිට මේ වැඩේ ඉවර කරන්න. කෙනෙක් දැක ගමන් මේක ඇත්තටම කේක්ද කියලා විශ්වාස නොකරයි කියන නිසා තමයි අපි මේ පාර්ට් එකෙන් පාර්ට් එක මේ හැම එකක්ම කට් කරලා පෙන්නනවා කියලා හිතුවේ. මොකද ඇත්තටම හදපු අපේ ළමයිටත් විශ්වාස කරන්න බැරි වුණා මේක ඇත්තටම අපි කේක් වලින් කරාද කියලා. යාලත් කන්ෆියුස් වෙලා තමයි හිටියේ. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මේ කියුට් තාරපැටියත් අකමැත්තෙන් වුණත් අපේ චතු කට් කරලා පෙන්නනවා. බොහොම දුකෙන් තමයි කට් කරේ. ඉතින් මේ විදිහට තමයි එයාවත් හදලා තියෙන සම්පූර්ණම කේක් වලින්. ඉතින් ඇත්තටම සාර්ථකයි. ළමයිට මේ ඩිසයින් එක දුන්න වෙලාවේ අපි මේ වගේ ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ ක්වොලිටි දෙයක් කරමු 3D ලෙසන් එකට කියලා මුලින් ළමයි ටිකක් බය වුණා. අනේ මිස් අපිට කරගන්න පුළුවන් වෙයිද කියන තැන ඒගොල්ලෝ හිටියා. මං කියන්නේ අනිවාර්යයෙන්ම පුළුවන්. ඔයාලට උගන්වලා තියෙන්නේ කිසිම දෙයක් බෑ කියන්න නෙමෙයි. පුළුවන් කියලා පර්ෆෙක්ට්ලි කරන්න කියන එක. ඉතින් ඇත්තටම මගේ කෙල්ලෝ ටික සාර්ථකයි. ඒ කියන්නේ මම සාර්ථකයි. ඇත්තටම හරිම කියුට් විදිහට අපිට මේ 3D කේක් එක ඉවර කරගන්න පුළුවන් වුණා. ඇත්තටම උදේ 10ට වගේ අපි පටන් ගත්තා කේක් එක කරන්න. හවස 5:00 වගේ වෙනකන් අපේ ළමයි එක දිගටම මේ වැඩේ නිරත වෙලා හිටියා. ඉතින් ඇත්තටම ලොකු මහන්සියක්, ලොකු කැපකිරීමක් කරා ඒගොල්ලෝ මේක සාර්ථක කරගන්න. ඉතින් ඔයාලට මේ පේන්නේ යාලා මේ විදිහට බොහොම මහන්සියෙන්, උනන්දුවෙන්, ආසාවෙන් මේ වැඩේ කරන අතරතුර ගත්ත ක්ලිප්ස් ටිකක්. ඉතින් ඔයාලට පේනවා ඇති ලොකු එකමුතුවකින්, සහයෝගයකින් කරපු දෙයක් තමයි මේ 3D කේක් එක. ඉතින් ඔයාලටත් කැමති නම් මේ වගේ වෙනස් දෙයක් ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ දේවල් කරන්න එකතු වෙන්න සුගර් ටච් එකත් එක්ක අපි වෙනස්. අපි ඒක හැම වෙලාවෙම කියනවා. අපි හැම වෙලෙම උත්සාහ කරන්නේ හැමෝම කරන දෙයක් කරන්න නෙමෙයි, ටිකක් වෙනස් අලුත් දෙයක් කරන්න තමයි අපි උත්සාහ කරේ. ඉතින් අපේ උත්සාහය සාර්ථකයි. දැන් ඉස්සරහා ක්ලාසස් වලින් තව මීටත් වඩා යුනික් ඇඩ්වාන්ස් 3D කේක්ස් වලට බලා ගන්න පුළුවන් ඉස්සරහටත් අපෙන්. ඉතින් හරිම සතුටෙන් කරපු ලෙසන් එකක් 3D ලෙසන් එක. ඉතින් රිස්ක් එකක් තිබ්බා. මොකද ඔක්කොම කේක් නිසා ළමයිගේ හිතේ බය තිබ්බා. ඉතින් ඒ බය අයින් කළා ළමයිට ළමයි ගැන ලොකු විශ්වාසයක් ඇති කරලා තමයි අපි වැඩේ පටන් ගත්තේ. ඉතින් ඇත්තටම අපි සාර්ථකයි. ෆයිනල් එකේ ඩිසයින් එක දැක්කට පස්සේ ළමයිට හිතා ගන්නත් බැරි වුණා. ඒගොල්ලොත් ෆුල් සර්ප්‍රයිස්. ඉතින් එකතු වෙලා අපිත් එක්ක ලොකු ගමනක් යන්න ඔයත් එන්න.